දෙවිනුවරට දෙවිරුව වැඩමන්නේ මහදෙවොල පස් දෙනයි දාව ඔයාලගේ නඩේ. කො බලන්න මාළු මිස් මොනවද බෙදන්නේ? මේකේ. අද බ්ලොග් එකෙන් අරගෙන ඇවිත් තියෙන්නේ අපේ ඔෆිස් එකේ මිස්ලා සහ එයාලගේ පවුලේ අය එකතු වෙලා ගියපු එක දවසේ ට්‍රිප් එකක්. මේක හරිම හදිසියේ එක දවසකින් ප්ලෑන් කරලා ගිය ට්‍රිප් එකක්. ඉතින් අපි කුඹල්වැල මහමෙවුනා භාවනා අසපුව, දෙමොදර අරුක්කු 9, දෝව පන්සල, එඩිෂන් බංගලෝ මෙන්න මේ කියන තැන්වල තමයි ගියේ. මේ මුලින්ම අපි ගියේ කුඹල්වැල මහමෙවුනාව භාවනා අසපුවට. ඉතින් අපි කවුරුත් ගිහිල්ලා තිබුණේ නැහැ අසපුවේ වැඩ ඉවර වුණාට පස්සේ. ඒක නිසා අපි වැඩි වෙලාවක් කුඹල්වැල ගත කරන්නත් තීරණය කරා. ඉතින් මහමෙවුනාව භාවනා අසපුවට යන ඔයාලට මල් මිලදී ගන්න පුළුවන්. එතනින් අලුත් මල් තියෙනවා. මේ මීමැස්සෝ මල් වලට එනවා. අලුත් මල් ගන්න පුළුවන්. සහ අසපුවට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් මේ යන පාර, මේක වාහනයකින් ගිහිල්ලා ළඟටම යන්න පුළුවන්. අනිත් පැත්තෙන් තමයි පඩිපෙළ ගොඩක් තියෙනවා. පඩිපෙළ නැගලා යන්න තියෙන්නේ. ඉතින් ඇවිදින්න අපහසු වයසක අයට එහෙම මේ පාරේ යන්න පුළුවන්. ඉතින් මේ කුඹල්වැල මහමෙවුනා භාවනා අසපුව ශ්‍රී සත්බුදු මහසෑ විහාරය කියලාත් හඳුන්වනවා. ඒ වගේම තමයි මේක තියෙන්නේ කඳු මුදුනක් උඩ. ඒක නිසා හරිම ලස්සනයි. පහළ සහ මේ වටපිටාව හරිම ලස්සනට බලා ගන්නට පුළුවන්. උදේම සහ හවස් වෙලාවට මට හිතෙනවා හරිම ලස්සනයි කියලා. මොකද දවල් වෙනකොට අවුරස්නේ වැඩි. එතකොට ටිකක් වැඳ පුදා ගන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඔයාලා මහමෙවුනා භාවනා අසපුවට යන්න හිතාගෙන ඉන්නවා නම් උදේ වෙලාවක උදේ 8ට විතර කලින් සහ හවස් වෙලාවක යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් අසපුවට ගිහින් ආවට පස්සේ ගෙදර ඇවිත් මම විස්තර ටිකක් හොයලා බැලුවා මේ සත්බුදු මහසෑ විහාරය ගැන. මුළු භූමි ප්‍රමාණය තියෙනවා අක්කර 48ක්. ඉතින් අක්කර 48ක භූමි ප්‍රමාණයක් පුරා විහිදිලා තියෙන මේ හරිම ලස්සන භාවනා අසපුව කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මහමෙවුනා භාවනා අසපුවක් විදිහට තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මහමෙවුනා භාවනා අසපුව වඳින්න එනවා නම් සතියාන්තයේ දවස්වල ආවම ගොඩක් කට්ටිය ඉන්නවා. සෙනඟ වැඩි. අපි මේ ගියෙත් සතියේ දවසක. ඉතින් සතියේ දවසක ගිහිල්ලත් සාමාන්‍ය පිරිසක් ඉන්නවා. ඒක නිසා සතියාන්තයේ දවසක යන්නේ නැතුව සතියේ දවසක යන්න පුළුවන් නම් හරිම නිදහසේ අද සෙනඟ ගැවසෙනවත් අඩු නිසා හොඳට වැඳ පුදා ගන්න පුළුවන්. කැලණි විහාරී සම්ප්‍රදායට තමයි චිත්‍ර ඇඳලා තියෙන්නේ. ලංකාවේ දක්ෂම කැටයම් ශිල්පීන් සහ ඉදිකිරීම් ශිල්පීන් මේ සඳහා දායකත්වය දැක්වුවා. මහමෙවුනා ස්වාමීන් වහන්සේලා සහ ලක්ෂ සංඛ්‍යාත ගිහි ජනතාවක් මෙහි ශ්‍රමදාන කටයුතු කළා. කිසිම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් ලැබිලා නැහැ. ලංකාවේ අහිංසකම මිනිස්සුන්ගේ මුදල් තමයි මේ විහාරයේ තිබෙන වලට භාවිතා වුනේ. ලංකාවෙන් ගිහින් පිටරට සේවය කරන මිනිස්සු මේ සඳහා දායකත්වය දැක්වුවා. ඉතින් ඔය අබලම් පාරේ තමයි ගල් වැලි සිමෙන්ති ආදී දෙනා. මේ කන්ද මුදලේ ලෙඩක් නැති නිසා වතුර ගේන සිතුවිලි බවුසර වලින්. තවම වතුර බවුසර වලින් ගේන්නේ. වතුර බවුසරයක් ගේන්නේ රුපියල් 5500ක වියදමක් යනවා. ඇත්තටම විහාරේ වඳින්නේ සදහවතුන් තමයි මේ ප්‍රම් පූජාවට දායක වෙන්නේ. ඔබට මේ තියෙන්නේ සත්බුදු මහා සෑය. ඉතින් මේ සත්බුදු මහා සෑයේ ප්‍රධාන ධාතු ගර්භයේ ශ්‍රී සර්වඥ ධාතුන් තැන්පත් කරේ 2018 වර්ෂයේදී. ඉතින් මට මතකයි 2018 වර්ෂයේදී මම එතකොට බදුල්ලේ හිටියේ. ඒ ඉන්නකොට මේ ධාතු තැන්පත් කරන අවස්ථාවේ වැඳ පුදා ගන්න අපටත් වාසනාව තිබුණා. ඉතින් එදා රෑ එළි වෙනකල්ම පොලිමේ ඉඳලා
අනිත් දවසේ පාන්දර තමයි අපි සර්වඥ ධාතුන් වැඳ පුදා ගන්නට අවස්ථාව ලැබුණේ. ඉතින් එදා ධාතු තැන්පත් කරලා ආයෙ කවදාවත් විවෘත කරන්න බැරි වෙන විදිහට මේ චෛත්‍ය ඇතුළ වහලා දැම්මා. ඉතින් ඒ අවස්ථාව වැඳ පුදා ගන්නට වාසනාව පින්බල මහිමේ තිබීම ගැන මම අදට සතුටු වෙනවා. දෙවිනොවරට දෙවිරුව වැඩමන්නේ මහදෙවොලක දෙවියන් तेजस गुण दस दिस पतुरन्ने बलति उकुल वंद दिसे दिन्ने අපි එනකොට ආය එපා මිස අරන් යන්න හැදෙන්නේ නැහැ. ඔව් වැඩක් නෑ අනේ. ඒ වුණත් අර තියෙන සතුට ආයේ උඩ පනිනවා මේ. ඒක ආයේ යට ගිල්ලුවා. සිතු මහත්තයා මෙහෙට එන්න පුතේ චුට්ටක්. රයිට්. 1929 ගොඩනැගිල්ල හදන පටන් ගන්න 31 කින් තමයි මේක හදලා ඉවර කරලා තියෙනවා. අවුරුදු දෙකකින් මේක හදලා ඉවර කරලා තියෙනවා. මේක හදන්නේ ඒක මෙයා ඒ දවස්වල 60 දික්වැය ප්‍රදේශෙත් තේවති පාලක කෙනෙක්. ඒ ඉඳන් ඇවිල්ලා සුද්ධෝමි කාලනික රිලැක්ස් එකකින් තමයි මේතුමා මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ මේතුමා ගොඩක් කල් මේ ඉඳලා 1951 ලංකාවේ ඉංග්‍රීසියෙන් යනකොට මේ ගොඩනැගිල්ල විකුණලා තියෙන විමලා විජේවර්ධන මහත්මියට. එයාට වික්කම් පස්සේ එයා ටික කාලයක් ඉඳලා මේ ගොඩනැගිල්ල බැංකුවස් කරලා ලෝන් එකක් කරන් තියෙනවා. ලෝන් එකක් කරන්නේ ගෙවා ගන්න පෙර තමයි ඉතාලියේ අපේ පාදේකු බැංකුවෙන් එක විකුණලා තියෙන්නේ. දැන් මේකයි කතෝලික සභාවට මේ තමයි සැන් බැන්ඩික් නිකායේ ප්‍රදේශලා පළවෙනි අවුරුද්දට පැවිදි ජීවිතය ගත කරන කට්ටිය ට්‍රේනින් දෙන්නේ. මේක දැන් ඇවිත් තාපසමයක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. මේ නිසා තමයි කට්ටිය වාලා තියෙන්නේ. ඒත් තමයි පැවිදි කට්ටියට භාවනා කටයුතු ඔක්කොම සිදු වෙන්නේ. ඒගොල්ලෝ අවුරුද්දක් ට්‍රේනින් වෙනවා. අවුරුද්දක් විතර ගෙදර යන්න බෑ. දෙමෝපියන් බලන්න බෑ, අධිත්‍යයක් කතා කරන්න බෑ, ෆෝන් වලත් පාවිච්චි කරන්න. අනිවාර්යෙන් අවුරුද්දක් මෙතන ඉන්නවා. මේතුමාගේ නෝන ඇවිල්ලා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. එයාගේ නෝනාගේ චිත්‍ර තමයි ඔක්කොම තියෙන්නේ. මේ චිත්‍රෙතර ඩේවිඩ් පෙන්ටි කියන එක නම් මේ චිත්‍රය හදලා තියෙනවා. ඒ දවස්වල පාටවල ටික ගායලා. අර ගස්පොතු විදිහ තමයි ඩිසයින් හදලා මේ චිත්‍රය හදලා තියෙන්නේ. මේ චිත්‍රය ඔයගොල්ලෝ කොයි පැත්ත බැලුවොත් අපේ දිහා බලනවා තමයි ඔයගොල්ලෝ පේන්නේ මොනාලිසා වගේ. අනිත් එක මේකේ ඉනියුටි කියන සීතකරණයකින් ගල්ලමු දාපු සම්පූර්ණ ගොඩනැගිලි රත් වෙනවා. රත් වීම රස්නේ පිටින් නොවෙන්න තමයි අර බීටිවල මේ ඔයිල් පේපර් එක කලවලා තියෙන්නේ. ඒ පැවිච්චතරම අර ඊට එක දාපැවැත්වෙනවා. උඩ වහලවිල්ල උඩු නෙවෙයි තනිකර තේක් කළා. බුරුම තේක්ක අපි ඒක විතර අවුරුදු පාර්ශ්වයක් පේන් කරලා මේන්ටස් කරලා ගන්න. මේ ෂෝබයම මේ තුමා පාවිච්චි කරපේම අවුරුදු 95ක් වෙනකන් ආරක්ෂක තමයි පොඩි කවරයක් අපි දාලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල හදන්න මේ තුමා අපේ ලංකාවෙන් කළුගල් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම පිටනේ තමයි ගෙනලා තියෙන්නේ. මේ ගිනියුතු වලට මේ කළුගල් මේ ගාලා තියෙන්නේ ස්කොට්ලන්තෙන්. නැවෙන් ගෙනල්ලා මෙට කෝච්චියෙන් ගෙනල්ලා කෝච්චියෙන් අශ්පකර තියෙන තමයි ගෙන හදලා තියෙන්නේ. මේ හදලා තියෙන ඔක්කොම අපි ශ්‍රී ලංකන් භාෂාවෙන් තමයි හදලා තියෙන්නේ. නයිනාච්චේ මාළගේ MD අප්පුවාමිලා කියන්නේ ඒ කට්ටිය තමයි මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. මේ ගොඩනැගිලි සම්පූර්ණ කාමර 25ක් තියෙනවා. කාමර 25න් අපි එන කට්ටිය මෙතන පෙන්නන්නේ. අපි කාමර 15ක් දෙනවා 9ක් දැන්. ඕක නිමාඩුවක් කියම ගත කරන්න එනවා නම් අර ටිකට් එකේ නම්බරේ තියෙනවා. සති දෙකකට කලින් බුක් කරලා එන්න හිතෙන පුළුවන්. එක කිලෝට අපි 5000 ගන්න ෆුල් බෝර්. ලන්ච් ඩිනර් බ්‍රේක්ෆාස්ට් එකයි දවල් දෙකට ආවනම් හෙට උදේ 10 විතර යන්න පුළුවන්. අපි නඩත්තුවට මේ තුමාගේ නම් අපි ජෑම්, කෝඩියල්, වයින් ඒව හදනවා. කෝ බලන්න මාළු මිස් මොනවද බෙදන්නේ? කමල හදලා තියෙන්නේ. ඇත්තටම රසයි. කමලට දුන්න බෑග් එකට දාගන්න. ඒක නම් මට කොම්මල. මේක ඉවරයි තල ඒක. අනික දෙන්න කාලා දෙබොනේ නම්. පහකද? තියාගන්න පහයි. පහයි. මේ නම හාහා පද්දම හොඳයි. ඔයාලා මේ
දකින්නේ දෝව රජමහා විහාරය. මගෙත් කකුල් දෙක රිදෙනවා. ඔයා හෙව්වා. නෑ නේද අතරින් එහාට. ඔව්. වහලා තියෙන 1900. මොනවද ගන්න කියන්නේ? ඔක්කොම එකතු කරන්න වෙන්නේ නැහැ වගේ. දීතා. එන්න මේ ගන්න. අපේ අයටත් මොනවා හරි කමක් නැහැ තියෙනවා කිව්වොත් ඉතින්